මේ කතාව ඔබව බීතියට පත් කරාවි. මහ රෑ බස් එකක ගිය කකුල් නැති අද්භූත මගින් 3 දෙනෙක්. හොසේන් 95 නොවැම්බර් 16 වෙනිදා බීජිං නුවර මධ්‍යම රාත්‍රියේ 375 අංක දරන බස් රථය ගමන් කරමින් තිබුණා. දරෑ මහා අමුතු පාළුවක් තියෙන්නේ. අධික සීතල මැද්දේ රියදුරු මහතා ගමනාන්තය දක්වා බස් එක පදවාගෙන ගියේ ලොකු වෙහෙසකින්. ඔව්. වෙනදට වඩා සීතලයි අද. අසාමාන්‍ය සීතලක් දැනුණු නිසා කොන්දොස්තරවරියත් හිටියේ ටිකක් නොසන්සුන්ව. මේ වෙලාවේ බස් එකේ හිටියේ මගින් දෙන්නක් විතරයි. එකක් වයසක ආච්චි කෙනෙක්. අනිත් කෙනා ගමන මහන්සියට නිදාගෙන හිටපු තරුණ ළමයෙක්. එකපාරටම කිසිම එළියක් නැති පාළු බස් හෝල්ට් එකක බස් එක නැවැත්තුවා. ගග මීදුම අස්සෙන් කළු පාට ඡායාවන් 3ක් බස් එක දිහාට ආවා. ඔක්මන්ට නගින්න. පිටිපස්සට යන්න. ඒ අය ඇඳන් හිටියේ පරණ චීන ඇඳුම්. මැද හිටපු කෙනාව අනිත් දෙන්න වත්තම් කරගෙනයි හිටියේ. කිසිම සද්දක්වතු ඒ අය බස් එකට නැග්ගා. මුළු බස් එකම අමුතුම සීතලකින් පිරුණා. කිසිම කතාවක් නැතුව ඒ අය කෙලින්ම ගියේ බස් එකේ අඳුරු පිටිපස්සටමයි. ඉදාගෙන හිටපු තරුණයටත් මේ අමුතු සීතල දැනිලා එකපාරටම ඇහැරුණා. රියදුරුත් කණ්ණාඩියෙන් මේ අමුතු මගින් 3 දෙනා දිහා බැලුවේ ලොකු සැකයකින්. ඒ 3 දෙනා පිටුපස්සේ සීට් එකේ ගල් ගැහිලා වගේ බිම බලාගෙන හිටියා. මේ වෙලාවේ වයසක ආච්චිටත් මේ අය ගැන ලොකු බයක් එක්ක සැකයක් ඇති වුණා. ඇය හිමිහිට හැරිලා බැලුවා. මැද හිටපු කෙනාට පණක් තිබ්බෙම නෑ. මිනියක් වගේ. දෙවියනේ. ඒ 3 දෙනාට කකුල් තිබ්බේ නෑ. එය පාවෙමිනුයි හිටියේ. බයෙන් ගැහුණු ආච්චිට කෑ ගැස්සෙන්න ගියත් ඇය අමාරුවෙන් කටවහගත්තා. මතේ පර්ස් එක දෙනවා. තමුසේ මතේ සල්ලි හොරකම් කළා නේද? කවුරුත් නොහිතපු විදිහට එකපාරටම ආච්චි තරුණයා එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. මොකක්? පිස්සුද ආච්චියේ? මම මුකුත් ගත්තේ නෑ. කිසිවක් කරගන්න බැරි වුණු තරුණයා මේ බොරු චෝදනාවෙන් ගොඩක් පුදුම වුණා. කියන්න එපා. මගේ සල්ලි දීපන් හොරා. ඒත් ආච්චි කෑ ගහන එක නැවතුවේ නැහැ. ඇය තරුණයාගේ ඇදුමෙන් ඇදලා ගත්තා. ආච්චි කලබල වෙන්න එපා. මොකද්ද ප්‍රශ්නේ? කොන්දොස්තරවරියේවිත් මේ රණ්ඩුව බෙරන්න හැදුවත් ආච්චි එහුවෙම නෑ. ඌ මගේ සල්ලි ගත්තා. මට දැම්ම පොලිසියට යන්න ඕනේ. මාව බස්සනවා. තරුණයා තමන්ගේ සල්ලි ගත්ත කියලා ආච්චි දිගටම කෑ ගැහුවා. මොන කරදරයක්ද මේ මහරෑ? Because of this fight, the angry driver suddenly stopped the bus. කිසිම කෙනෙක් නැති පාළු පාරක අයිනට බස් එක ගත්තා. එන්නම බහිනවා පල්ලෙහාට. ගිහින් පොලිසිය බලා ගන්නවා. මහ රෑ මීදුම මැද්දේ ආච්චි තරුණයාවයි පාරට බස්සන්න රියදුරු කටයුතු කළා. එනවා යන්න මාත් එක්ක පොලිසියට. බලන් එද්දිම බස් එක ඒ ඝන මීදුම මැද්දෙන් නොපෙනී ගියා. ඒ අඳුරේ බස් එකේ රතු පාට ලයිට් විතරක් ඒතට මැකිලා ගියා. බස් එක ගිය ගමන්ම ආච්චිගේ තරහව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. අනේ මට සමා වෙන්න දරුවෝ. මම ඔයාගේ ජීවිතේ බේරුවේ. ඒ මහපාරේ දන ගහගෙන අඟන්න පටන් ගත්තා. මොකක්? කද්ද ආච්චි මේ කියන්නේ? කිසිවක්ම තේරුම් ගන්න බැරිව හිටපු තරුණයා ඒ දිහා බලාගෙන හිටියා. හොර පස්සේ නැග්ග 3 දෙනාට කකුල් තිබ්බේ නැහැ. ඒ යක්කු 3 දෙනා. බස් එකේ හිටපු ඒ අද්භූත මගීන් ගැන ආච්චි තරුණයාට විස්තර කළා. තමන්ගේ ජීවිතේ බේරුනේ ඒ බොරු රණ්ඩුව නිසා කියලා තරුණයට තේරුණා. බොස් කියපේකට පස්සේ පොලිසියට ලොකු ජලාශයක් ළඟින් අමුතු තොරතුරක් ලැබුණා. අතුරුදහන් වුණු 375 බස් එක ඒ ජලාශය පතුලේ ගිලිලා තිබිලා හොවාගත්තා.